සමනලී පොන්සේකාවත් පද්මේගේ සිදුවීමට ගෑවෙයි. මෙන්න සිදු වූ දේ ගැන සමනලී කියන දේ. මේ දිනවල උණුසුම් සිදුවීමක් වී ඇත්තේ දැනට රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටින කෙහෙල් බද්දර පද්මේගේ ජනප්‍රිය නිලියන් කිහිප දෙනෙකු සමග පැවති සමීප සම්බන්ධතාවය පිළිබඳවයි. ඒ සඳහා පියුමි හංසමාලී, ගයාත්‍රී ඩයස්, පියුමි බොතේජු, ශ්‍රීමාලි ෆොන්සේකා සහ හේසනී ලියඳිපිටියගේ නම් සමාජ මාධ්‍ය තුල දක්නට ලැබුණා. මේ වන විටත් මේ සම්බන්ධව පියුමි හංසමාලී, හේසනී ලියඳිපිටිය සහ ශ්‍රීමාලි ෆොන්සේකා මාධ්‍ය වෙත නිවේදන ද නිකුත් කර තිබුණා. නමුත් මේ වන විට ජනප්‍රිය රංගන ශිල්පිනී සමනලී ෆොන්සේකාද කෙහෙල් බද්දර පද්මේ සමග සම්බන්ධ බවට සමාජ මාධ්‍ය තුල දක්නට ලැබෙනවා. ඇය පැවසූ අයයි සඳහන් කරමින් එම වීඩියෝවේ AI වීඩියෝවක් බවට යම් ප්‍රචාරණයක් සිදු කර තිබෙනු දක්නට ලැබුණා. මේ පිළිබඳව සමනලී ෆොන්සේකා තම සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් පවසන්නේ මෙවන් කතාවක්. බංකොලොත් විපක්ෂයේ සුපුරුදු මඩබලකාය. බංකොලොත් විපක්ෂයේ සුපුරුදු මඩබලකාය ඇයගේ නමද සඳහන් කර ඇති බවටයි ඇය එම සඳහනින් සඳහන් කර ඇත්තේ.